සිටි එක පැත්තට යනවා. කෝච්චියෙන් යන්නේ. සාමාන්‍යයෙන් කෝච්චියෙන් ගමනක් යනකොට තමන්ගේ පුද්ගලික වාහනේ ගිහිල්ලා කෝච්චි ස්ටේෂන් එකේ නවත්තලා එතනින් කෝච්චිය ගන්න එක තමයි ගොඩක් අය මෙහෙ කරන්නේ. හැබැයි අපේ අම්මලගේ ගෙවල් තියෙන්නේ කෝච්චි ස්ටේෂන් එකට පයින් යන දුර. ඒක නිසා ඉතින් මට එහෙම කරන්න උවමනාවක් නැහැ. මම දැන් මේ හිමීට ස්ටේෂන් එක පැත්තට යන ගම. මේ කෝච්චියෙන් යන ගමන ගැන විශේෂයෙන් කිව්වේ පොඩි හේතුවක් හින්දා. යන්කෝ මං ගිහිල්ලාම පෙන්නන්න. මේ තියෙන කෝච්චි කාලසටහන ප්ලැට්ෆෝම් එක සහ විස්තර අපිට මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඊළඟට එන කෝච්චි පෙට්ටි කීයක් තියෙනවද කියන එක. ඒ වගේම කාර්යබහුල නැති නිසා තමයි මේ කොළ පාටින් තියෙන්නේ. ඉතින් කෝච්චිය නම් ආවා. ඉතින් මේ තමයි සිඩ්නි වල තියෙන කෝච්චි. ඕස්ට්‍රේලියාවේ අනිත් පළාත්වල වගේ නෙමෙයි. සිඩ්නි වල තියෙන කෝච්චි පෙට්ටි වල තට්ටු දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ කෝච්චි. මේ තියෙන උඩ තට්ටුව, මේ තියෙන යට තට්ටුව. නවත්තලා තියෙන කෝච්චි එකකින් මම පොඩ්ඩක් ඔයගලන්ට මේක පෙන්නන්නම්. තට්ටු දෙකක් කියලා කිව්වට ඇත්තටම තට්ටු තුනක් විදිහට ගන්නත් පුළුවන්. මොකද කෝච්චියට ගොඩ වුණාට පස්සේ උඩ තට්ටුවට හෝ පහළ තට්ටුවට ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් වගේම මෙන්න මේ කොටසෙත් අපිට ඉන්න පුළුවන්. ඇත්තටම මේකේ පහසුකම් සලසලා තියෙන්නේ වීල්චෙයාර් වල ඉන්න අයට උඩට පහළට යන්න බැරි නිසා අපි කෝච්චියට ගොඩ වෙන්නේ මේ කොටසට. ඉතින් ඕන නම් අපිට මේක තට්ටු දෙකක් නෙමෙයි තට්ටු තුනක් විදිහට සලකන්නත් පුළුවන්. ඉතින් මේ කෝච්චි තට්ටු දෙකේ කෝච්චි ඇත්තටම මම දන්න විදිහට තියෙන්නේ සිඩ්නි වල විතරයි. සිඩ්නි කියන්නේ ඇත්තටම නිව් සවුත් වේල්ස් වල විතරයි මේ වගේ කෝච්චි මම දන්න තරමින් තියෙන්නේ. අනිත් එක තමයි සිඩ්නි වල මේ නාගරික ප්‍රදේශවල මේ කෝච්චි පාරට කොහෙන්වත් ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම කෝච්චි පාර ආවරණය කරලා තමයි තියෙන්නේ. The next train to arrive on platform 1 goes to Hornsey via Croydon. First stop, Quakers. Thank you.